කෝච්චි නායක නිලමේවරු සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අද අපේ වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ ක්ලාස් S8 බලවේග කට්ටලය ගැන. ගිය සතියේත් මේ වගේම දුම්රියක් ගැනම කතා කළා. අදත් අපි ඒ වගේ එකක් ගැනමයි කතා කරන්න යන්නේ. මේ දුම්රිය ගෙන්නන්නේ ජපානයෙන් හිටාචි සමාගමෙන්. මේක 1991 වර්ෂයේ තමයි ශ්‍රී ලංකාවට දීලා තියෙන්නේ. ඒ වගේම කට්ටල 20ක් ආනයනය කරනවා ශ්‍රී ලංකාවට. ඒවා අංක 821 ඉඳලා 840 දක්වා නම් කරලා තියෙනවා. ධාවනය කරන්නේ සාමාන්‍යයෙන් කැලණි වැලි මාර්ගයේ. මේකේ ප්‍රයිම් මූවර් එක එහෙම නැත්නම් මේකේ එන්ජින් එකේ මාදිලිය තමයි MTU 12V 396T CL13. මේකේ එන්ජින් ටයිප් එක V12 ඩීසල්. පවර් අවුට්පුට් එක අශ්ව බල 1430ක් වෙනවා. ඒ වගේම උපරිම වේගය පැයට කිලෝමීටර් 88ක් වෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ දුම්රිය ප්‍රයිම් මූවර් එක ඇක්සලරේට් කරද්දී හයියෙන් ඇක්සලරේට් වෙනවා. ඒක තමයි හුඟක් මිනිස්සුන්ට අද්දන කෝච්චියට නගින්න බැරි මේ දුම්රියේ යද්දි. එතකොට පයලිස්සා වැටීමේ අවදානම හුඟක් වැඩි වෙනවා. ඒක නිසා තමයි මේකේ ඇක්සලරේෂන් පවර් එක වැඩි කියලා කියන්නේ. පෙට්ටිය එක දිග මීටර් 19.8 එකක් එහෙම නැත්නම් අඩි 65ක් වෙනවා. ඒ වගේම මේකේ බර ටොන් 70ක් වෙනවා. පුළුල් ආමාන දුම්රිය මාර්ගවල ධාවනය කරන්න පුළුවන්. ඒ වගේම මේක හුඟක් ධාවනය කරන්නේ කැලණි වැලි මාර්ගයේ. ඒ වගේම ප්‍රධාන මාර්ගයේ කොළඹ කොටුව සිට රබුක්කන දක්වා, පුත්තලම් මාර්ගයේ කොළඹ කොටුව සිට පුත්තලම දක්වා, මූදුබඩ මාර්ගයේ කොළඹ කොටුව සිට අලුත්ගම දක්වා ධාවනය කරනවා. දැන් මේක ගාල්ල දක්වා ධාවනය කරවලා තියෙනවා. හරි. මේක සමහර දවස්වලට පොසොන් පෝය දවස්වලට මිහින්තල මාර්ගයේ ධාවනයක් කරවනවා. මඩකලපුවේ පැත්තේ සමහර දවස්වලට ධාවනය කරවලා තියෙනවා. හුඟක් මල බැඳිලා තියෙනවා. හුඟක් වෙලාවල් වලට දැන් ඒවා අලුත් වැඩියා කරලා තියෙනවා. තන්ත්‍රී ආයතනයේ මේක දැන් නවීකරණය කරලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති. ඒ වගේම 1991 දී S8 බලවේග කට්ටල දෙකක් එකට ගැටිලා එක ඩමි එකක්. ඒ කියන්නේ ඉන්ජිම රහිත එළූම් මැදිරියක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. පස්සේ ඒක අලුත් වැඩියා කරනවා. දැන් මේක තමයි ශ්‍රී ලංකාවේ එකම පාර්සල් දුම්රිය විදියට ධාවනය කරන එකම දුම්රිය. ඒ කියන්නේ කොළඹ කොටුවේ ඉඳලා අවිස්සාවෙල්ල බලා ධාවනය වන පාර්සල් දුම්රිය විදියට තමයි මේක ධාවනය කරන්නේ මිශ්‍ර දුම්රියක් ලෙස. මේකේ ඇක්සල් ඇරේන්ජ්මන්ට් එක BB. ඒ කියන්නේ එක්කෙනෙක් මට මැසේජ් එකක් දාලා තිබ්බා, කමෙන්ට් එකක් දාලා තිබ්බා ගිය සතියේ වීඩියෝ එකේදී. එක අයියා කෙනෙක් දාලා තිබ්බා මේ S8 BB කියලා. දැන් BB බෝබෝයි හරිම සමානයි. ඇක්සල් ඇරේන්ජ්මන්ට් එක හරිම සමානයි. වැඩේ තියෙන්නේ බෝබෝ වලදී අර ඇක්සල් එක සම්බන්ධ කරන එක රෝද දෙකකට සම්බන්ධ කරන එක පාට කරන්න ඕනේ නැහැ. ඒ වගේම BB එකේදී පාට කරන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට දැන් මේකේ පේනවා ඇති මේකේ ඇක්සල් ඇරේන්ජ්මන්ට් එක කොහොමද කියලා. BB සහ බෝබෝ වල අතර තියෙන වෙනස දැන් ඕගොල්ලන්ට පේනවා ඇති. දැන් ගිය සතියේ වීඩියෝ එක බලන්න ඕන නම් ඕගොල්ලෝ උඩින් එන ලින්ක් එක ක්ලික් කරලා බලන්න පුළුවන්. හරි. දැන් ඕගොල්ලෝ මේ වීඩියෝ එක ගැන හිතන දේවල් පහලින් කමෙන්ට් කරන්න. තව විස්තර දන්නවා නම් පහලින් කමෙන්ට් කරන්න. අමතක කරන්න එපා channel එක subscribe කරන්නත්, like කරන්නත්, කට්ටියට share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් සුබම සුබ දවසක් සියලු දෙනාටම. ආයිබෝවන්.